හලෝ මම අද හදන්න යන්නේ ඉක්මනට හදාගන්න පුළුවන් තෝසයක් සහ ඒකටම ගැලපෙන විදිහේ සම්බෝලයක්. මම ඔයාලට පෙන්නනම් මම මොනවද අරගෙන තියෙන බඩු. පාපිටි කෝපයයි එහා සමානව තඹපු බත්. එහෙම නැත්නම් ඔයාලට ඉතුරු වෙච්ච බත් ගන්න පුළුවන්. ගෙදර තියෙන අමු මිරිස්, සුදු ලුණු, කරපිංචා සම්බෝලෙට පොල් කෝප්පයක්, ලුණු ටිකක්, දෙහි රස අනුව තව ලුණු සහ ගම්මිරිස් මිරිස් කුඩු සම්බෝලෙට බිත්තරේ මම අරගෙන තියෙන්නේ මගේ බැටර් එකට එකතු කරන්න. දැන් ඒකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු චුට්ටක් මම අද කිරි වෙනුවට දාන්නේ වතුර. මම මේකට වතුර ටිකක් එකතු කරගත්ත බිත්තරේත් සමග අපි මේක බ්ලෙන්ඩ් කරගමු. හොඳට දිය වෙනකන් කැලි නැති වෙන්න මේක බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේක අපේ පිටියකට දාගෙන අපි මික්ස් කරගමු. පිටි කෝප්පේ ස්පැචුලා එක ඔයාලට මේක තව ෂුවර් කරගන්න ඕනේ නම් පෙරලා ගන්න උනත් පුළුවන්. මම අද මෙහෙම ගන්නෙ. දැන් හොඳට මික්ස් කරගන්න. ඔයාලට මේක තික් වැඩි කියලා දැනෙනවා නම් තව වතුර එකතු කරගන්න. නැත්තම් මේ විදිහට අනලා විනාඩි 10ක් වහලා තියන්න. මේ විනාඩි 10කට පස්සේ මම මේකට තව වතුර කෝප්ප එකක් එකතු කරනවා. ඔයාලට ස්පැචුලා එක අමාරු නම් විස්ක් එක උනත් මේකට භාවිතා කරන්න පුළුවන්. ගොඩාක්ම තික් එකට ගන්නත් එපා. ගොඩාක්ම දියට ගන්නත් එපා. මෙන්න මේ ගානට තියනවා නම් හරි. මොනවට වැඩි දියක් නැහැ, මොනවට වැඩි උකුත් නැහැ. මේක තව විනාඩි 10ක් අපි වහලා තියමු. මට ඉස්සෙල්ලා කියන්න බැරි වුණා අපිට සම්බෝල දැන් හදාගන්න යන්නේ. මේකට අවශ්‍ය වෙන වතුර ටිකක්. මොකද මේක දියට හදන නිසා අපි බලාගමු මේක කොහොමද අද හදාගන්නේ කියලා. අපි අපේ බ්ලෙන්ඩර් කප් එකට මේ සියලුම අමුද්‍රව්‍ය දාගමු. පොල් ටික. ඔයාලට ෆ්‍රෝසන් පොල් නම් තියෙන්නේ මට වගේ පොඩ්ඩක් මයික්‍රෝවේව් දාලා ඒක රීහීට් කරලා ගන්න.
මේකට දාගන්න අපේ සුදු ලුණුයි කරපිංච අමු මිරිස් ටික ලුණු ටික මේක හරි රසයි මේ සම්බෝල මෙහෙම හදාගත්තාම අපි මේකට දාගන්නවා මිරිස් කුඩු හැඳි භාගයක් එකත් ඔයාලා සැර කනවා නම් සැර දාගන්න පුළුවන් මම දැන් අමු මිරිසුත් දාලා තියෙන හින්දා මිරිස් කුඩු භාගයයි ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් වෙන්න ලුණු අපි අන්තිමට දාගන්නවා වතුර ටිකක් එකතු කරලා මුලින්ම බ්ලෙන්ඩ් කරගන්නවා කෝප භාගයක් ගත්තා නිකන් කෝප 8න් පංගුවක් වගේ දැන් අපි මේක බ්ලෙන්ඩ් කරගන්නවා ඔයාලට මේක මිරිස් කුඩු නැතුව අමු මිරිස් විතරක් දාලා සුදු පාටට ගන්නත් පුළුවන් කැමති නම්. නමුත් මම අද මේක මේ පාටට තමයි ගන්නෙ. මේකට අපි දැන් රස අනුවලුණු රස අනුව දෙහි මට වගේ ලොකු දෙහි නම් තියෙන්නේ මේ විදිහට ඔයාලා හතරට කපා ගන්න. මික්ස් කරගන්න දෙහි දාගත්තා පස්සේ දැන් මේක ලෑස්ති අපි මේක පැත්තකට කරලා අපි අපේ තෝසේ හදාගමු. ඔයිල් ටිකක් දාලා ඔයාලට පෑන් එක රත් කරගන්න පුළුවන්. අපි ලුණු දාලා මික්ස් කරලා තියෙන බැටර් එක අපි ටික අපි මේකට දාගමු. රත් වෙලා තියෙන අපේ පෑන් එකට.
හොඳට බ්‍රවුන් වුණාන් පස්සේ යටපැත්ත අපිට මේක ෆ්ලිප් කරන්න පුළුවන්. ඒටි පර්සන්ට්වත් කුක් වුණාන් පස්සේ අපි මේක ෆ්ලිප් කරන්න ඕනේ. මගේ ලස්සනට ගැලවිලා යනවා. ඔයාලට අවශ්‍ය නම් මේකට ගී උණත් උඩින් දාගන්න පුළුවන්. මේ වගේ දෙකක්ම ලස්සනට බ්‍රවුන් වෙනවා හදා. ඒක අනිවාර්යෙන්ම බිත්තරයක් දාලා තියෙන හින්දා ඇලෙන්නේ නැහැ. ඒ උනට ඔයාලට සැකයි නම් පුරුද්දට වගේ මම තෙල් දාන නිසා ඔයාලට තෙල් ගාලා හරි පාවිච්චි කරන්න පුළුවන්. මම හදාගත්ත දැන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එකක් මම කෑවා. මොකද මේකේ තරමට රහයි හරි සුවඳයි හදනකොට ඔයාලත් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. ආයෙ හම්බෙමු. ස්තුතියි.